ඔයාලමකින් ඉල්ලලා තිබ්බා බයික් එකේ රිවිව් එක කරන්න කියලා තියෙන ෆීචර්ස් මොනවද? මම මොනවද මේක නොටිෆිකේෂන් විදිහට හයි කරලා තියෙන්නේ? ඒ ගැන විස්තරයක් ඔයාලා මගෙන් ඉල්ලලා තිබ්බා. TVS group එකේ අපි දාලා තිබ්බේ. ඒ හින්දා මම ඔයාලා වෙනුවෙන්ම අද රිවිව් එකට බයික් එක අරන් ආවා. මම මේ දැන් ඉන්නේ ටැම්පාන ජලාශයේ එතන නායකී ස්ථානයේ. මේක අදාළ නැති වුණත් මම ඔයාලට පොඩ්ඩක් පෙන්නන්නම් මොකද්ද තත්ත්වය වෙලා තියෙන්නේ කියලා. දැනට අවුරුද්දට ළඟයි. ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ 26 27 28 වගේ තමයි වුණේ. තාම පාලම නැහැ. එතනින් එහාට අපිට යන්න විදිහක් නැතුව තිබ්බේ. මම මෙතනට දැන් නතර කරලා ඉවරලා තමයි මේ වීඩියෝ ගන්න ලැහැත් උනේ. පේනව නේද? දරන් තියෙන ගිහින් තියෙන විදිය සාමාන්‍යයෙන් අඩි 40ක් විතර පහළට ගලවන් ගිහිල්ලා තියෙන සම්පූර්ණ මේ ටිකේ. හරි, ඉතින් අපි දැන් පටන් ගමු අපේ රිවිව් එක. පළවෙනි මම හයි කරලා තියෙනවා DVR එකක්. ඒකේ ඉස්සරහා පිටිපස්ස දෙකටම කැමරාවක් හයි කරලා තියෙනවා මම. මේ පේන තියෙන ඉස්සරහා කැමරාව 2K කැමරාවක් තියෙන 2K quality කැමරාවක්. ගොඩක් පැහැදිලි කැමරාවක්. රෑට වුණත් සාමාන්‍යයෙන් හොඳ quality එකක් බලා ගන්න පුළුවන්. ඒක ඇත්තට මම හයි කරලා තියෙන ඩිරෙක්ට් දීලා තියෙන බැටරියට. මේ පිටිපස්ස කැමරාව. මේ දෙකම එකපාර රෙකෝඩ් වෙනවා. ඒක ඕනෝ ෆයිල් එක අපිට ඉස්සරහින් ටච් ස්ක්‍රීන් එකක් තියෙනවා ඒ ඉස්සරහ තියෙන එක. ඒකෙන් අපිට ෆයිල් ටික ඕන විදිහට බලා ගන්න පුළුවන්. පේනවා නේද FPS එක සාමාන්‍ය හොඳ FPS එකක් තියෙනවා 60 FPS වගේ. ෆ්‍රේම් රේට් එකක් තියෙනවා මේකේ. ඒක ඇත්තටම හොඳයි. සාමාන්‍යයෙන් අනතුරකදී එහෙම අපිට සාක්ෂියක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊට අතර මේ බාර් එක මම හදලා තියෙන්නෙම මම හදාගත්ත එකක්. ඇත්තටම තියෙන්නේ ප්ලාස්ටික් ටැප් වලට එන මිලිමීටර් 35 වෙන බට තියෙන. මේ බටයක් පේන්ට් කරලා අරන් තියෙන මේ බ්ලැකට් එක මම ගෙන්නුවේ වයිසර් එකට. ඒක නම් රුපියල් 2500 2600ක් වගේ මට ගියා. හැබැයි ඒක එන්නේ ස්කූටර් එකකට. ඒ නිසා ඒක මට ප්‍රයෝජනයක් ගන්න බැරි වුණා මේ වයිසරේ හයි කරගන්න. ඒ හින්දා මම මේකට මේ පාවිච්චි කරන්න තමයි ගත්තේ. මේකේ ප්‍රයිස් එක ඇත්තටම 34ක් ගියා මට. ඊළඟට මේ වයිසර් එක මම වෙනම ගෙන්නුවා වයිසර් එකක්. මේකේ ADV සාමාන්‍යයෙන් ජපාන් යුරෝප් බයික් වලට එන වයිසර් එකක්. ඒක මට හයි කරගන්න විදිහක් තිබ්බේ නැහැ. ඊට පස්සේ මම TVS ඔරිජිනල් එන වයිසරේ බ්ලැකට් එක හොයාගත්තා. සම්පූර්ණ මට ගන්න උනා වතන පේන තියෙන්නේ TVS එකේ ඔරිජිනල් වයිසර් එකට එන බ්ලැකට් එක. ඒ බ්ලැකට් එකට වෙනම යකඩ දෙකක් පාසලා ඒක හිල් කරලා තමයි ඔතනින් ඔය එන හතරක් මම දාලා හදලා තියාගෙන තියෙන්නේ. බැලන්ස් කරලා කිසිම ප්‍රශ්නයක් නැහැ. බලන්න එතන ඔය නම්බර් ප්ලේට් එක තියෙන තැන තමයි ඔය තියෙන්නේ. එතන එන දෙකට දාලා ඉවරලා හදලා තියෙන සම්පූර්ණම කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳට තියෙනවා එතන. සාමාන්‍යයෙන් උලකට උනත් හොඳට ඔරොත්තු දෙනවා. දෙපැත්තෙන් හොඳයි. ඇත්තටම මේ ඔරිජිනල් එන බ්ලැකට් එක නිසා හොඳට හයියක් තියෙනවා. මේකෙන් ඇත්තටම ගොඩක් හොඳයි. සාමාන්‍ය වැස්සකට වුණත් තෙමෙන එක පොඩ්ඩක් අඩුයි. නික හුළඟ එහෙම සාමාන්‍ය හෙල්මට් එකේ උඩින් තමයි යන්නේ මේ එන කවරින් එකත් එක්ක. ඊළඟට අපි බලමු මේ තියෙන ටයර් ප්‍රෙෂර් මොනිටර් සිස්ටම් එකක්. මේකේ මේ උඩ තියෙන 28.5 කියන ඉස්සරහ ටයර් එකේ තියෙන PSI යගේ ඒ ඉස්සරහයි 37 කියලා ගහලා තියෙන ඉස්සර රෝදේ තියෙන උෂ්ණත්වය. පිටිපස්සේ රෝදේ තමයි 34ක් තියෙන්නේ. ඒකේ 36 කියලා ගහලා තියෙන පිටිපස්ස රෝදේ උෂ්ණත්වය. ඒකම වෙලාව පෙන්වනවා. ඊට අමතරව බැටරි පර්සන්ටේජ් එක පෙන්වනවා. මේක සාමාන්‍යයෙන් එක පාරක් charge කරපුවාම උපරිම සතියයි දවස් 3ක් වගේ සාමාන්‍යයෙන් බැටරිය තියාගන්න පුළුවන්. සෙන්සර් එක තියෙන්නේ මෙතනින් යට උතන වෑල් එකෙන් යට තියෙන මේ සෙන්සර් එක ඇවිල්ලා තියෙන GPS සිස්ටම් එකේ ටයර් ප්‍රෙෂර් යුනිට් එකට තියෙන සෙන්සර් එක තමයි. මෙතනින් මේ රිම් එකේ ඇතුලෙන් තමයි සෙන්සර් එක හම්බෙලා තියෙන්නේ. ඒකෙන් සාමාන්‍ය හුලං ගහන උකුණත් අපිට මොනිටර් කරගන්න පුළුවන් ලයිව්. ඒක හොඳ සෙන්සර් එකක් හරි තියෙන්නේ. මේ ඇවිල්ලා මේ සෙන්සර් එක තියෙන්නේ මෙතන ඩිස්ප්ලේ එක අපිට බලා ගන්න පුළුවන්. ටයර් ප්‍රෙෂර් මොනිටර් සිස්ටම් එකට අදාළ ඇප් එකක් තියෙනවා. තව එහා පැත්තේ ඇත්තේ මෙතන
මෙන්න මේකේ එතනින් පෙන්නනවා ටයර් ප්‍රෙෂර් එක මේකෙත් අර ඩිජිටල් පෙන් එක විදිහටම තමයි. මේකේ ටයර් ප්‍රෙෂර් එකයි උෂ්ණත්වයයි ඒ ටික කොහොම අපිට බලා ගන්න පුළුවන්. මේක ඕන් වෙන්නේ ඔටෝ ඕන් වෙන්නේ. මේක ඕන් එකේමයි තියෙන්නේ. හෙලවෙනකොට තමයි ඕන් වෙනවා. මේකේ හොඳ වාසියක් තියෙනවා. අපිට සාමාන්‍යයෙන් බයික් ස්ටාර්ට් කරපු ගමන් හුලං අඩු නම් කැසියෝ වොච් එකක් වගේ එලාම්යක් දෙනවා. ටිටි ටිටි කියලා එලාම්යක් දෙනවා. ඒකෙන් අපිට දැනගන්න පුළුවන් මේක. ළඟට මේ බොක්ස් දෙක මේක ඇවිල්ලා මම මෙටලික්ස් ඉන්ජිනියරින් ඇලගෙන් තමයි කරගත්තේ. ඒ සාමාන්‍ය මට 86ක් විතර ගියා. මේකෙන් සාමාන්‍ය හොඳ මෙටල් වලින් හදපු මේක ෆ්‍රේම් එකක් තියෙන්නේ. බරක් දාන්න පුළුවන් හොඳට. මේක ලොකින් සිස්ටම් එකත් හොඳටම තියෙනවා. මේකේ half ප්ලාස්ටික් half මෙටල් එන්නේ. ඇතුළ බලන්න පුළුවන්. එයාට සාමාන්‍යයෙන් මේකේ ලීටර් 19 එකක් මේ මං හයි කරලා තියෙන්නේ. කුෂන් කරලා තියෙන්නේ වටේටම. හොඳට සීල් වෙනවා. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 3 සෙන්ටිමීටර් 5ක් 6ක් විතර ගැඹුරින් තමයි මේ කට පීටලා තියෙන හින්දා හොඳට වතුර නොයා තියෙන හොඳට සපෝට් එකක් දෙන්න පුළුවන් ඒ ગેප් එකෙන්. ලොක් එකත් හොඳයි. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට මේක ගලවලා අයින් කරන්නත් පුළුවන්. ඒක ඇත්තටම ඇණයක් තියෙන ඇතුලින් ඒ ඇතුලින් පෙට්ටිය අරලා ඒ ඇණේ ගැලෙවුවොත් මේ පෙට්ටි දෙක නිකන් අයින් කරන්න පුළුවන්. ඒතර බ්ලැකට් එක කොහොමත් බොඩි එකට සෙට් වෙලා තියෙන බයික් එකට. මේ ප්ලාස්ටික් මේක ඇවිල්ලා මම හිතන්නේ ඇලුමිනියම් වලින් තමයි තියෙන තාඩු වලින් තමයි හදලා තියෙන එක. ඒකම වැදගත් කොටසක් මම වෙනස් කරා. මෙතන මේ තියෙන්නේ පිටිපස්සේ යන එක්කෙනාට තියෙන කකුල තියාගෙන තියෙන ඒක මම වෙනස් කරා. මොකද මේකේ එන්නේ තනිකර ලෝහ වලින් තියෙන එකක්. ඒක සාමාන්‍යයෙන් මඩ හරි මොනවා හරි තියාගෙන සපත්තුවකින් නැග්ගොත් එහෙම ලෙස්සලා වැටෙන්න පුළුවන්. මේක ඇත්තටම එන්නේ RTR 200 එකකට එන ඉස්සරහා එන කකුල තියන්න පුළුවන් කෑල්ල. මේ කොටස ඒක තමයි හරියටම ගැලපෙන්නේ පසුපස කොටසට අපි රයිඩර් බයික් එකට. මේක ඔයාලා කැමති නම් හයි කරගන්න. මොකද මේ කලින් තිබ්බ එකේ තනිකර ලෝහ තියෙන ඉඳලා ලෙස්සන්න පුළුවන් සම්භාවිතය වැඩි. මේක ඇත්තටම ග්‍රිප් එකක් තියෙන හොඳ රබර් ආවරණයකින් එන්නේ. ඒ හින්දා හොඳ ග්‍රිප් එකක් තියෙන හින්දා මම හිතනවා මේක හොඳයි කියලා. ඊළඟට අපි තියෙන්නේ මෙතන මේ ග්‍රිප් හීටර් එක මම හයි කරලා තියෙන්නේ. මේ ස්විච් එකෙන් ඔන් කරපුවාම සෙල්සියස් අංශක 50කට මෙතන මේ ග්‍රිප් එක හීට් වෙනවා. මේ ග්‍රිප් එක ඇතුලෙන් දාලා තියෙන්නේ ඒක ඇතුලේ තියෙන්නේ සෝලර් පැනල් එකක් වගේ නිකන් පැනල් එකක්. ඒ පැනල් එක තියලා ඉවරලා සරෝට් එයාලා දෙනවා ටේප් වගේක්. ඒ ටේප් එකෙන් ඔතල ඉවරලා උඩින් මේ සීල් කරලා තියෙන්නේ. මේකෙන් සාමාන්‍ය සෙල්සියස් අංශක 50ක් විතර උෂ්ණත්වයකට රත් වෙනවා මේ ග්‍රිප් එක. හොඳයි. ඉතින් ඒ සාමාන්‍ය සීතල දවස් වලට එහෙම යනකොට වැස්සේ වුණත් යනකොට මම ඇත්තටම මේක පාවිච්චි කරනවා. මේකත් සාමාන්‍ය ඇත්තටම බයික් වලට එන්න ඕන ෆීචර්ස් වල දැන්ට ජපාන් බයික් වල එනවා. මම ආයෙ හයි කරලා තියෙනවා සයිඩ් මිරර් දෙකක්. මේ දෙක ගෙන්නවා මම වෙනම. මේක ලස්සනට සිග්නල් ලයිට් එක දැම්මහම වෙනම යන බටන් එකකට තියෙන්නේ. මේක ඇත්තට ලස්සනත් එක්කම ඔරිජිනල් එක විදිහටම පිටිපස්සෙත් පේනවා. එතන මේ ලයිට් එකක් යනවා. හොඳ එළියක් තියෙනවා. මේ හැටියන හැඩයට මම ඇත්තටම කැමතියි. ඒක අමුතු ලස්සනක් තියෙනවා. මේකේ ලයිට් එක සාමාන්‍යයෙන් කැපිලා පේනවා. මේ සිග්නල් ලයිට් එහෙම දානකොට මේක වෙනම. මේකේ ඇත්තටම මිරර් එකෙත් තියෙනවා අන්ඩර් මිරර් ලයිට් සිස්ටම් එක. සාමාන්‍යයෙන් කාර් වල එනවා වගේ ඔහොම පෙන්වහම පේනවා ඇති. ඒක සාමාන්‍ය රෑට හොඳට පේනවා. ඒකයි ඉස්සරහා ලයිට් එකයි තියෙන මේ ලයිට් දෙක තමයි මේකේ මිරර් එකේ ඉන්නේ. මේකට මිරර් එකට රන් සප්ලයි එක දීලා තියෙන තැන එයාලගේ වයර් එකක් එනවා. ඒ වයර් එක මෙතන ගලවන්න ඕනේ හෙඩ් ලයිට් එක. හෙඩ් ලයිට් එක ගැලවුවට පස්සේ ඇතුලේ තියෙන කොළයි කළුයි වයර් දෙකක් එනවා. ඊට අමතරව කහයි කළුයි වයර් දෙකක් එනවා. ඒ දෙක හොඳ රතුරු ගන්න පුළුවන්. අතන හෙඩ් ලයිට් එක ගලවන්න පුළුවන්. ගලවුවට පස්සේ එතනින් ක්ලිප් දෙකක් තියෙන සිග්නල් ලයිට් එකට. ඒ ක්ලිප් දෙකට තමයි මේක මම මේ වයර් එක සෙට් කරලා තියෙන්නේ. කිසි ප්‍රශ්නයක් නැහැ. හොඳයි. ඒකට ලොකු වෙහසක් දරන්න ඕනේ නැහැ. එතන මේ යන්න ඔතන උඩ තියෙනවා. උඩ පේන ඇණයි තියෙන්නේ. ඒ ඇණේ
ඒකෙම එහා පැත්තේ තියෙන ඇනේ ගැලෙවුවාට පස්සේ හෙඩ්ලයිට් එක සම්පූර්ණ පාත් වෙනවා. මේ පාත් වුණාට පස්සේ අපිට මෙතන මේ තියෙන වයහනස් ටික එළියට ගන්න පුළුවන්. මේකෙන් තමයි අපි දීලා තියෙන කිසි දෙයක් වයර් කපලා නැහැ. ඔරිජිනල් තියෙන විදිහටම තියෙන. ඒකට සම්බන්ධ කරලා විතරයි මම තියෙන දැන්ට. මේකේ තව මම හයි කරලා තියෙන හෑන්ඩ් ගාඩ් එකක්. හෑන්ඩ් ගාඩ් එකේ එන ලයිට් දෙකක්. මේ ලයිට් එක VIP වගේ ලයිට් එකකට හදලා තියෙන්නේ. හැබැයි කවදාකවත් මම මේවා දාගෙන පාරේ නයි යන්නේ නැහැ. මම මේක සාමාන්‍ය වීඩියෝ එකක් හරි මොකක් හරි ෂූට් එකකට විතරයි පාවිච්චි කරන්නේ. මේ ට්‍රිප් එකක් එහෙම ගියපුවාම සාමාන්‍ය ෆොටෝ ගහගන්න නැත්නම් වීඩියෝ එකකට තමයි පාවිච්චි කරන්නේ. නැත්නම් දාන්නේ. අනිත් එක තමයි හසාර් ලයිට් එක. හසාර් ලයිට් දැන් අලුත් බයික් ඔක්කොම එනවා මේවට එන්නේ. මේකට මම රටා තියෙන හසාර් ලයිට් එකක් දාලා දෙන මේ පළවෙනි හසාර් එක. ඒකේ පොඩි රටා දෙකක් වගේ තියෙන්නේ. ළඟ ළඟ පත්තු වෙන එකයි ස්ලෝ පත්තු වෙන එකක් තියෙනවා. ඊට අමතරව පෙන්වන අනිත් රටාව මෙන්න මේ එක රටාවක් මේක. එක පත්තු වෙලාම තිබිලා ඔෆ් වෙනවා. මේකට පොඩි යුනිට් එකක් කියන යුනිට් එක ඩලාසයි ගන්න තියෙනවා. මේ යුනිට් එක හයි කරන්න තියෙන්නේ හෙඩ් ලයිට් එක ගලවලා අර ගලවලා සිග්නල් ලයිට් එකේ වයර් වලටම සෙට් කරන්න තියෙන වෙනසක් නැහැ. ඊට පස්සේ ඒකට ස්විච් එකක් දාන්න විතරයි තියෙන්නේ. තවත් පොඩි කස්ටමයිස් කරපු වැඩක් තමයි මේ හෙල්මට් එක කරා යන්න. මෙතන මේ ඇණයක් දාලා වල මේ ලොක් එකක් දාලා තිනවා. මම ඔරිජිනල් එකක් දාලා තියෙනවා රයිඩ් එකේ. උතනම මේ සෙට් වෙන එකක් තියෙනවා පොඩි බ්ලැකට් කෑල්ලක්. ඒක ඔරිජිනල්ම TVS එක කම්පැනි එකේ එනවා. ඒකත් හෙල්මට් වලටම සමාන තියෙන්නේ. ඒක අනිත් පැත්තට එන්නේ. ඔතන ඔය කකුල තියාගන්න කෑල්ල තියෙන. ඒකේ ඇන දෙකක් තියෙනවා. ඒ ඇන දෙක ඇතුළේ තමයි සෙට් වෙන්නේ. ඒකත් හොඳයි. ඒක මම දැක්ක කෑගල්ලේ කඩේක තියෙන මට මතක මම නම මේකෙන් දාන්නම් මතක් වුණොත් එහෙම. මේකත් හොඳයි. මේකත් මේ මම මේක කස්ටමයිස් කරගත්ත මේ 3 wheel එකට එන කොටසක්. මේ තියෙන්නේ වොට් 18ක ෆොක් ලයිට් දෙකක්. මේ දෙකත් මම ගත්තේ මෙටලික්ස් ඉන්ජිනියරින් එයාලගෙමයි. එන්නේ ගත්තේ හොඳ එළියක් තියෙනවා. මේක ඇත්තටම පාවිච්චි කරන්නේ මම සාමාන්‍යයෙන් නුවරලි එහෙම අපි නිහාට යනකොට ඔය මීදුම් සහිත පැති තියෙන ඒ වගේ විතරයි මේක පාවිච්චි කරන්නේ. ඇත්තටම හොඳ එළියක් තියෙනවා. මේ තියෙන්නේ මේ ලයිට් එක. මේක ඇත්තටම වදින්නේ විහිදිලා යන නිකයි. මේක නිකන් පැතලියට වදින්නේ. කියන්නේ අපි දැන් හෙඩ් ලයිට් එක ගහුවොත් අපේ හෙඩ් ලයිට් එකත් වදින්නේ තිරස් රේඛාවක් විදිහටනේ. ඒ තිරස් රේඛාවක් විදිහට තමයි ඒකත් ඔන් කරපුවාම වදින්නේ. කහ පාට මේකේ ඉන්න සාමාන්‍යයෙන් සුදු පාට එළිය කහ පාට වෙලා ඉන්නේ. ඒක එන්නේ ඔරිජිනල්ම මේකටම එන එකක්. ෆොග් ලයිට් දෙකටම එන එකක්. හොඳ එළියක් තියෙනවා අතරම. මේක හැබැයි මම කවදාකවත් ඔයාලා ෆොග් ලයිට් එහෙම දෙනවා නම් මේන් වයර් වලටම දෙන්න එපා. මේන් වයර් හාස් වල දුන්නොත් එහෙම මේන් වයර් හාස් ගොඩක් කරාට උණු වෙන්න බලනවා. ඒ හින්දා වෙනම වයර් දෙන්න ඕනේ. මේක මේ ෆොග් ලයිට් එකේ ඔරිජිනල්ම මේ වයර් සෙට් එකක් ඇවිල්ලා තිනවා. ඒ ස්විච් ඔක්කොම ටික ඔරිජිනල්මයි. මේක ඩිරෙක්ට් බැටරි කරන්ට් එකටමයි දීලා තියෙන්නේ. මේ ලයිට් එක මට දාන්න ඕන උනේ මේකේ කහපාට ලයිට් එකක් තියෙන්නේ. සාමාන්‍යයෙන් අපේ වැස්ස වෙලාවට පාර ගොඩක් වෙලා තෙතුනාට පස්සේ සුදු ලයිට් එකට වැඩි පේන්නේ නැහැ පාරේ තියෙන දේවල් කිසි දෙයක්. අනික මේ රයිඩ් එකේ තියෙනවා හෙඩ් ලයිට් එක ගොඩක් වෙලාට මදි ඇත්තටම. N160 පල්සර් එකේ එහෙම හෙඩ් ලයිට් එක දැක්කම අපේ එක ඇත්තටම 50ක් විතර එළිය අඩුයි. බයික් එකේ හින්දාමයි මේක දැම්මේ. මේක ඔරිජිනල් ස්විච් එකට තමයි සෙට් කරලා තියෙන්නේ. එතන හෙඩ් ලයිට් එක ගැලවුවාම එතන තියෙනවා පින් 3ක් එන නිකන් අයින් කරපු සොකට් එකක්. ඒ සොකට් එකට මුකුත්ම ගහලා නැහැ. ඒක ඔන් ලයිට් කරන්න පුළුවන් සොකට් එකක්. ඒක ඔරිජිනල් හනස් එකෙන්මයි එන්නේ. එතන ඇතුලේ තියෙන්නේ ඒක. ඒකෙන් හෙඩ් එකටයි ඩිම් එකටයි අපිට දෙන්න පුළුවන් එකක්. මම එතනට දීලා තියෙන්නේ මේ හෙඩ් එකට විතරයි දීලා තියෙන්නේ. ඩිම් එකට මම දීලා නැහැ මෙතන ලයිට් එක. ඊට පස්සේ දුර ගමන් යන හින්දා මට ඇත්තටම අත්‍යවශ්‍ය වෙච්ච පොඩි කොටසක්. මේක පොඩි ගානක් වෙන්නේ. මේකෙන් ඇත්තටම ඇස්වලට අල්ලනකොට අහු වෙන්නේ අතේ ඇඟිලි වලට වඩා මේ මැණික් කටුව ප්‍රදේශයෙන්. ඒ හින්දා එතකොට මේක මේ අපි තෙරපන එක ගොඩක් කියන්නේ අතට අමාරුවක් නැතුව දුර දුවන්න පුළුවන් විදිහට තමයි මේ කොටස තියෙන්නේ. රුපියල් 500ක් 600ක් වගේ වෙන්නේ. ඇත්තටම ලොකු දෙයක් ඒක. අනිත් එක තමයි මම මේ මඩ් ගාඩ් එක ආෆ්ටර් මාකට් හයි කරලා තියෙන්නේ. මේ මඩ් ගාඩ් එක හයි කරලා තියෙන්නේ මේකේ එන රෝද සයිස් එකට වඩා මම මේ සයිස් එක දැන් වැඩි කරලා තිබ්බට මේකේ එන ටයර් සයිස් එකකත් සාමාන්‍ය පිටිපස්සේ යන එක්කෙනාගේ පිටට මඩ වදින්න විදිහට තමයි තියෙන්නේ. ඒක
අනිවාර්යෙන් ගොඩක් වැදගත් වෙයි. පිටිපස්සේ බයික් එකක් එනවා නම් පිටිපස්සේ වගේ බයික් යන එක්කෙනාට ගොඩක් හැමෝටම මේ මඩ් ගාඩ් එක ප්‍රයෝජනවත්. දැන් ඉන්න එහෙනම් ගොඩක් වෙලාට ගලවන මඩ් ගාඩ්. අතට මේ වීඩියෝ එක ඉවරයි. ඇත්තටම ඔයාලට මේ මං හයි කරලා තියෙන මොනවාම හරි දෙයක හදපු හැටි හරි හයි කරන තැන් හරි මොනවා හරි අහන්න ඕන නම් කමෙන්ට් කරන්න. මම ඒකට උත්තර දෙන්නම්. මොකද මේකේ පාස්සන දේවල් අරගෙන අනිත් හැම දෙයක්ම කරගත්තේ මම තනියම. ඉතින් හැමෝටම ස්තුතියි සම්පූර්ණ වීඩියෝ එක බලලුවට. ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා මම කලින් කිව්වා වගේම කමෙන්ට් කරන්න. මම ඒකට උත්තර දෙන්නම්. එහෙනම් ගයිස් අපි එහෙනම් යන්නම්.